にちは。今日、日本語を学びましょう。අපි අද ජපන් භාෂාව ඉගෙන ගනිමු. මම ඔයාලට මුලින්ම උගන්වන්න හදන්නේ ජපානයේ තියෙන ආචාර ක්‍රම. එහෙම නැත්නම් සුබ පැතීමේ ක්‍රම පිළිබඳව. අපි උදේ, දවල්, හවස, රාත්‍රිය කියලා කාල හතරක් තියෙනවා. උදේ, දවල්, හවස, රැ. අපි මේකට ජපන් භාෂාවෙන් මොකක්ද කියන්නේ? උදේට කියනවා අස. උදේ අස. දවල් හිරු. දවල් හිරු. හවස බන්. හවස බන්. රාත්‍රිය යොරු. රාත්‍රිය යොරු. අස හිරු බන් යොරු. උදේ කාලයට කියනවා අපි අස. දවල් කාලයට කියනවා හිරු. සවස් කාලයට කියනවා බන්. රාත්‍රී කාලයට කියනවා යොරු කියලා. අපි දැන් බලමු මේ උදේ, දවල්, හවස, රාත්‍රියේදී කොහොමද ජපන් ජාතිකයෝ සුබ පතන්නේ කියලා. ජපන් ජාතිකයේ උදේ කාලයකදී හමු වුණොත් අනිවාර්යයෙන්ම ඔහායෝ ගොසයිමස් කියලා කියනවා. ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස්. දවල් කාලයේදී ජපන් ජාතිකයෙක් හමු වුණොත් කොන්නිචිවා. කොන්නිචිවා කියලා කියනවා. දවල් කාලේ නම් කොන්නිචිවා. සවස් කාලයේදී නම් කොන්බන්වා. සවස් කාලයේදී කොන්බන්වා. රාත්‍රී කාලයේදී අපි කියන්නේ ඔයසුමිනසයි. ඔයසුමිනසයි. හරි. අපි දැන් බලමු උදේ, දවල්, හවස, රාත්‍රියේදී කොහොමද සුබ පතන්නේ කියලා. අස. ඔහායෝ ගොසයිමස්. හිරු. කොන්නිචිවා. හිරු කොන්නිචිවා. සවස. එහෙම නැත්නම් බන්. කොන්බන්වා. හවස කොන්බන්වා. රාත්‍රිය යොරු. ඔයසුමිනසයි. ඔයසුමිනසයි. අපි දැන් බලමු අස ඔහායෝ ගොසයිමස්. හිරු කොන්නිචිවා. හවස කොන්බන්වා. රාත්‍රිය ඔයසුමිනසයි.